සඳ වී හදේ පායන්න ඉතින් රන්තාරකා මල් ඇල්ලරන්. හැබැයි දමිත සංකයියා මේ සඳ ගැන හරි ලස්සනට කියලා තියෙනවා. ඒත් දැන් සඳ පායන්නේ සල්ලි වලට විතරයි. දැන් සඳ හොයන්නේ අවංකකමයි, නියතමානිකමයි, මනුස්සකමයි නෙමෙයි. කොච්චර තියනවද මොනවද තියෙන්නේ අන්න ඒ වගේ එක එක වදන් හොයන්න. දැන් ඉතින් සඳක් වුණත් අවංක සඳක් වුණත් හොයාගන්න මාර අමාරුයි මේ කාලේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම සඳ පැත්තකට දාලා අපි ගැන අපි හිතන්න වෙනවා. මේ ජීවිතේ මාර වෙනස්. දිනන්න නම් අනිවාර්යෙන් ලොකු කට්ටක් කන්න ඕනේ. අනිවාර්යෙන්ම තනකට යනවා ලොකු කට්ටක් කන්නවා. එන බාධාවන් අනිවාර්යෙන් ඉවස ගන්න ඕනේ. ඕනේ කට්ටක් කන්න ඕනේ. තමන් ගැන හිතලා. එතකොට ඔය පායන සඳ ආහක යන්නේ නැතුව සමහර විට අපේ දෙසම පායන්න ඉඩ තියෙනවා. හේතුව ඉතින් තියෙන හින්දා. ඉතින් බැරි කම් නම් දැන් අදාළ නැහැ හොඳි. සඳ පායන්න නැහැ හොඳි.